මේ ඔක්කොම ව්‍යසනයන් පස්සේ තියෙන මත්ද්‍රව්‍ය. නීතිය බිඳවට රාජ්‍ය ආයතන සමහර රාජ්‍ය ආයතන මුළුමනින්ම මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ කල්ලි අතේ තියෙන. සන්නද්ධ අපරාධ කල්ලින් වලට වාහන නැතුව නම්බර් ප්ලේට් හදලා දීලා තියෙනවා. පාස්පෝර්ට් හදලා දීලා තියෙනවා. 3 4 හදලා දීලා තියෙනවා. ඉතින් මුළුමනින් මේම ආයතන තියෙන ඒවා වළක්වන්න. හැබැයි කරන්නේ මොකද්ද? ඒ අපරාධ කිරීම සඳහා ඉඩ දෙන ඒ සඳහා උදව් කරන ආයතන බවට සමහර ආයතන වල නිලධාරීන් පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අවියාවිද නේද? හමුදා කඳවුරු තිබුණ අවියාවිද එළියට ගින් තියෙනවා. පොලිස් නිලධාරීන් සමහර අයගේ සහාය ලැබිලා තියෙනවා. අත්තට කරගන්න. ඒ කියන්නේ මේක මේ විදිහට යන්න පුළුවන් රාජ්‍යයක් නේ. ඒ නිසා මේක බිඳින්න ඕන. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මේ දේශපාලන අධිකාරියට අපිට අරමුණක් තියෙනවා. රටේ ජනතාවගේ අපේක්ෂාවක් තියෙනවා. අපේ අරමුණ ජනතාවගේ අපේක්ෂාව තියෙනවා. මේක සාර්ථක කරගැනීමේ මැද ලේයර් එක ඔබතුමාලා